ඔයා ලොකු දුකකින් හරි ලොකු මෙන්ටල් ස්ට්‍රෙස් එකකින් හරි ඉන්න වෙලාවක කවුරු හරි ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයාගේ පිටට තට්ටු කරලා මෙහෙම කියනවා. අයියෝ ගණන් ගන්න එපානේ. ඔහොම තමයි. සතුටින් ඉන්න hina වෙලා ඉන්න. හැමදේම හොඳට වෙයි. එයා ඒක කිව්වේ ඔයාට ආදරයට ඔයාගේ හිතවත්කමට වෙන්න ඕනේ. ඇත්තටම හිතන්න ඒ වෙලාවේ ඔයාට දැනුනේ සතුටක්ද නැත්නම් ලොකු තනිකමක් වගේ අසරණකමක් වගේ ගතියක්ද? අද ලෝකයේ අපිට අහන්න තියෙන ලස්සනම ලොකුම බොරුව මොකද දන්නවද? අපි හැම වෙලාවෙම පොසිටිව් ධනාත්මකව ඉන්න ඕනේ කියලා. මේකට අපි සයිකොලොජි වලදී කියනවා ටොක්සික් පොසිටිවිටි කියලා. එහෙම නැත්නම් විෂ සහිත ධනාත්මක චින්තනය කියලා. අපි හැමෝම නැගිටීම ගැන කතා කරනවා මිසක් වැටුණු මිනිස්සෙක්ට ඒ වේදනාව විඳින්න තියෙන අයිතිය ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ අපි මූණේ හංගන් ඉන්න බොරු හිනාවෙන් මිදිලා කොහොමද අපි සැබෑ මානසික නිදහස ලබා ගන්න කියලා. ඔයාලා දන්නවද අද ලෝකයේ සමාජයේ ගොඩාක් තරුණ තරුණියෝ කාමර ඇතුළට හිර වෙලා අඬනවා. හැබැයි ඊළඟ තප්පරේ ඒගොල්ලෝ hina වෙලා සෙල්ෆි එකක් ගහලා පෝස්ට් එකක් දානවා life is beautiful කියලා. ඇයි අපි එහෙම කරන්නේ? මොකද සමාජය අපිට උගන්වලා තියෙන්නේ දුක් වීම කියලා කියන්නේ දුර්වලකමක් විදියට. මම පොඩි එක්සැම්පල් එකක් කියන්නම්. මේ ළඟදී මගේ ඔෆිස් එකේ වුණ සිටුේෂන් එකක් මගේ හිතට තදින්ම දැනුණා. මගේ එක යාළුවෙක් ඉන්නවා. එයා ඒ දවසේ හිටියේ හරි ලොකු මෙන්ටලි ස්ට්‍රෙස් එකකින්. මං හිතන්නේ එයාගේ පර්සනල් ප්‍රොබ්ලම් එකක් නිසා එයා හිටියා ඇඬෙන්න ඕන්න මෙන්න වගේ. හැමෝම උදේ ඇවිල්ලා එයාගෙන් how are you කියලා අහනකොට එයා බලහත්කාරකමෙන් hina වෙලා yeah I'm fine everything is good කියලා කිව්වා. ඒ වෙලාවේ කෙනෙක් එයාගේ ළඟට ඇවිල්ලා පිටට තට්ටු කරලා මෙහෙම කිව්වා. Always keep your smile on your face. Work is work. Don't let your personal problem affect your positive energy කියලා. ඒ කියලා කියන්නේ ඔයාගේ මූණ හැමදාම hinaව තියාගෙන ඉන්න. ජොබ් එක කියන්නේ රැකියාව කියන්නේ රැකියාවට. ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න දුක වේදනාව රැකියාව කරන ස්ථානයට බලපෑම් ඇති කරවන්න එපා කියලා. ඒ වෙලාවේ මම ඒ යාළුවගේ මූණ දිහා බැලුවා. එයා ඒ වෙලාවේ හිටියේ ඒ hinaව ඇතුලේ තිබ්බේ දරා ගන්න බැරි ලොකු දුකක්. එයාට ඒ වෙලාවේ ඕනුනේ කාට හරි ළඟට ගිහිල්ලා එයාගේ හිතේ තියෙන දේ කියලා අඬන්න. මට ඉතින් හිතුනේ මේ වගේ ප්‍රශ්න හිතේ තද කරගෙන හිර කරගෙන ඉන්න මිනිස්සු අපි අතරේ කොච්චරනම් ඉන්නවද? අහන්න පොසිටිව් විදියට ඉන්න එක හිතන එක ගොඩක් හොඳ දෙයක්. හැබැයි අපිට දැනෙන දුක වේදනාව බය මේ දේවල් හිතේ තද කරගෙන හංගගෙන බලහත්කාරකමින් මූණට බොරු හිනාවක් දාගෙන ඉන්න එක මානසික නිදහස නෙමෙයි. ඒක නිකන් අර මානසික වහල්භාවයක් වගේ දෙයක්. අපිට තියෙන මේ දුක, බය, කේන්තිය, ඒ හැඟීම් යටපත් කරලා අපි කරන්නේ අපේ හදවත ඇතුලේ කවදා හරි පිපිරෙන බෝම්බයක් හදාගන්න එක. හරි. අපි අද ඉඳන් පුරුදු වෙමු කවුරු හරි ඔයාගේ ළඟට ඇවිල්ලා දුකක් වේදනාවක් කිව්වට පස්සේ ඔවා අමතක කරලා දාන්නානේ කියනවා වෙනුවට ඔයා මෙහෙම කියන්න. ඔයාට දැනෙන දේ මටත් දැනෙනවා. ඒක ඇත්තටම අමාරුයි තමයි. ඔයා ලොකු පීඩනයක ඉන්නේ කියලාත් මම දන්නවා. ඔයා ඒක මම ඉන්නවා කියලා කියන පුරුදු වෙන්න. මේක තමයි අපේ ලෝකයට අවශ්‍ය කරන සැබෑ මනුෂ්‍යත්වය. පොසිටිව් තින්කින් කියලා කියන්නේ මේ ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්න මග හරින එක නෙමෙයි. හැම ප්‍රශ්නයකදී වුණත් ඔයාගේ හැඟීම් වලට අවංකව මුහුණ දීමයි. හරි. මේක තමයි වැදගත්ම දේ. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ ඕනෑම දෙයකට pros and cons හොඳ හා නරක වාසි අවාසි කියලා දෙපැත්තක් තියෙනවා. පොසිටිව් තින්කින් උනත් හොඳයි. හැබැයි මේක විෂ වෙන්නේ තමන්ගේ තියෙන හැඟීම් යටිපත් කරගෙන හිටියොත් විතරයි. දුක කියන හැඟීමත් අපිට වැදගත්. හැබැයි මේක විනාශයක් බවට පත් වෙන්නේ මේ දුක කියන හැඟීම ඇතුලේ ගිලිලා පුරුද්දක් විදියට කරගෙන ගියොත් විතරයි. ඉතින් සැබෑ බුද්ධිමත්කම කියලා කියන්නේ මේ දෙපැත්තම තේරුම් අරගෙන මැද මාවතක ගමන් කරන එකයි. හරි. අපි දැන් බලමු මේක කොහොමද ප්‍රායෝගිකව පාලනය කරන්න කියලා. ෆස්ට් ස්ටෙප් එක තමයි ඔයාගේ හැඟීම් පිළිගන්න. මට දැන් දුකක් දැනෙනවා කියලා ඒකට නමක් දෙන්න. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි 15 minutes rule.
අපේ ෆීලිංස් හරියට නිකන් මුහුදු රළක් වගේ. ඒක එනවා උපරිමයටම යනවා ඊට පස්සේ නැති වෙලා යනවා. අපි ඒ හැඟීම් ඇතුලේ මුහුදු රළ ඇතුලේ ගිලෙන්නේ නැතුව විනාඩි 15ක සාක්ෂිකරුවෙක් විදියට ඒ හැඟීම දෙස බලන්න. ඔව් මට දැන් දුකක් දැනෙනවා. මගේ ශරීරයට දැනෙන්නේ මේ විදියටයි කියලා ඒ වෙලාව ඒ වෙනුවෙන් දෙන්න. එතකොට ඒ හැඟීම ඔයාව පාලනය කරනව වෙනුවට ඔයා ඒ හැඟීම දෙස බලන්න පුරුදු වෙනවා. මෙතනදී ඔයාට පුළුවන් ඔයාට අඬන්න ඕන නම් අඬලා ඉවරයක් කරලා දාන්න. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක තමයි සෝෂල් මීඩියා වල බොරු පෝස්ට් පින්තූර දානවා වෙනුවට ඔයාව තේරුම් ගත්ත ඔයාව ජජ් නොකරන මිනිසෙක් එක්ක ඔයාට සුව පහසු මිනිසෙක් එක්ක මේ දේවල් කියන්න. ඔයාගේ සැබෑ තත්ත්වය පෙන්වන්න. අපිට සැබෑ නිදහස, සැබෑ මානසික නිදහස ලැබෙන්නේ අපිට රඟපාන්න අවශ්‍ය නැති තැනදී විතරයි. සැබෑ මානසික ශක්තිය තියෙන්නේ ඔයාගේ දුක පිළිගැනීම වගේම නියමිත වෙලාවට ඒක අත්හැරීම තුලයි. දුක පිළිගන්න වැදගත් දේ තමයි ඒ දුක තුල ඔයා ගිලිලා ඉන්න එපා. අවසාන වශයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. It's okay to not to be okay. ඔයා සතුටින් නොසිටීම දුකින් සිටීම කියලා කියන්නේ වරදක් නෙමෙයි. අහස හැමදාම පායලා තියෙන්නේ නැහැ. වැස්ස කුණාටුව මේ හැමදේම අහසට අයිති දේවල්. බොරු හිනාවකින් ලෝකය රවට්ටනවට වඩා තමන්ගේ කඳුලට ගරු කරන වැදගත්ම දේ තමයි ඒ කඳුල පිසදාගෙන නැවත ශක්තිමත්ව නැගිටින මනුස්සයා තමයි මේ ලෝකයේ සැබෑ මානසික නිදහස අත්විඳින්නේ.